මෙම ස්තූපය ක්‍රිස්තුපූර්ව 200 වසරට වඩා පැරණි ඉතිහාසයක් ඇති ලක්දිවේදී මුල්ම ආගමික ස්මාරකවලින් එකකි. මෙහි නිශ්චිත නිර්මාණකරු කවුදේ ස්ථිරවම අනාවරණය වී නැතත් නන්දිතිස්ස රජතුමා ක්‍රිස්තුපූර්ව 109-119 කාලයේ ගල් කඩින් එකක් කරවා අතිසංස්කරණය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. 1930 දශකයට පෙර මෙම ස්ථානයේ පොත් සහ කටුකොළවලින් දැක්වූ ලංකාවේ ස්තූප වාස්තු විද්‍යාවේ හමුවන පැරණිතම සහ විශිෂ්ටතම වාහනකඩ නිර්මාණ කලාපයකි කම්පක ජයපේරි. සතර විශාල අලංකාර කර ඇත. අශ්ව සහ වෘෂභ තිබේ. පින්තූරයේ දකුණු පැත්තේ රාජරූප සහ දේවරූප මෙහි ආරක්ෂක මූර්තියක ඊළඟට කටුසෑය ආරාම සංකේතයට අතීතයේ මෙහි සියලු මසාල භාවිතා කර ඉදිකටු තැන්පත් කර සංස්කෘත सामान्य थेरवादी साहित्य में शारीरिक में निगत करते इनका अलग विज्ञान क्रिस्तु वर्ष निवस्तुते उसी आदि चतुराकार මෙහි පහළ කොටසේ මනාව කපා උපදෙනු කළු ගඩොලින් තිබේ. චෛත්‍ය පේසාවලින් අලංකාර කර ඇති අතර මෙයට උකාලීන කලාවේ ආරම්භය මෙලොවින් කරයි. පින්තූරයේ දකුණු පැසින් සහ පහළින් දැක්වෙන පරිදි සෑය වටා ආරක්ෂිත පරිවේශන වහන්සේලා වැඩ සිටි ආරණ්‍ය ගොඩනැගිලි
දවසක් බලන්නට යන්න වෙනින් ගොඩවුණෝ තීරුවේ පාර පනිනකොට කොල්ලෝ රැලස්සෙත්තුනෝ අබොම්ගේ නම් කිල්ල එල්ලන් ඉවත් වූ නැවතුනෝ ඇයගේ සේවිකාවන්ගේ උදව්වෙන් සිටුමැදුරෙන් රාජ්‍යයෙන් පිටත් වුණා. මේ බව ආරංචි වුණු මුළු සිටුමැදුරම